ලංකාවේ බොහෝ දෙනෙක් තුල තියෙන අදහසක් තමයි දියවැඩියාව කියලා කියන්නේ කවදාවත් සුව කරන්න බැරි රෝගයක් කියලා. හැබැයි රාජපුර වෙදමැදුරේ නිෂ්පාදනය කරන දියවැඩියා චූර්ණය ගැන බොහෝ දෙනෙක් නිතරම සාකච්ඡා කරනවා. ඉතින් අතමෙක් මේ පිළිබඳ විවිධ ප්‍රශ්න ගොඩනගලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යවරයා. ඉතින් මම ඔබගෙන් මුලින්ම අහන්න කැමතියි මේ කොට දෙනෙක් ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න අතර විශේෂයෙන්ම උන්නසන ප්‍රශ්නය තමයි දියවැඩියාව නිට්ටාවටම සුව කර ගන්න නම් මේ දියවැඩියා චූර්ණය දිගටම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒක එහෙමද? ඔව් තරුචි. අපෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි දියවැඩියා රෝගය සඳහා කොච්චර කල් බේත් බොන්න ඕනද කියලා. අපි දන්නවා වෙනත් වෛද්‍ය ක්‍රම තුල ජීවිත කාලෙම පාවිච්චි කරනවා දියවැඩියා රෝගය සඳහා ඖෂධ. හැබැයි රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිත කාලෙම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. රෝගියාට රෝගය වැළඳිච්ච කාලයත් එක්ක රෝගය සුව වීමේ කාලය වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු අපි ළඟට එන මාස කිහිපයක්, ඒ කියන්නේ මාස 6-7කින් දියවැඩියා හැදිච්ච කෙනෙකුට නම් අපි මාස කිහිපයක් බේත් කරනකොට නැවත දියවැඩියා චූර්ණය පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ අවුරුදු 10ක් 15ක් සමහරව අවුරුදු 25 30 දියවැඩියා රෝගයේ තියෙන කෙනෙක් නම් ඔබ විවිධ වෛද්‍ය ක්‍රම තුල විවිධ ඖෂධ වර්ග පාවිච්චි කරලා තියෙ නම් ඒකට මාස කිහිපයක් හෝ වසර දෙකක් බේත් කරන්න වෙයි. හැබැයි අපි නැවත කියනවා ජීවිත කාලය පුරාම දියවැඩියාව සඳහා අපේ බේත අවශ්‍ය වෙන්නේ නැහැ. තරුෂි මේක විශේෂයෙන්ම කියන්න ඕන රෝගියා දියවැඩියා සඳහා පාවිච්චි කරන ඖෂධ පාවිච්චි කරනකොට අපි ඔබ කලින් පාවිච්චි කරන ඖෂධ වර්ග නවත්තනවා. නතර කරලා රාජපුර පංචබල දියවැඩියා චූර්ණය નિયમિત මාත්‍රාවට નિયમિત කාලය පාවිච්චි කරන්න ඕන. ඒක අපේ අනුදැනුම මත සහ අපි ලබා දෙන උපදෙස් මතමයි ඒක සිදු වෙන්නේ. එහෙම නැතුව රෝගියාට උමනා විදියට පාවිච්චි කරලා ටික දවසක් ගිහිල්ලා මේකට හොඳ වෙන්නේ නැහැ කියන වචනේ අහන්න අපි කැමති නැහැ. ඒ හින්දා රාජපුර පංචබල දියවැඩියා චූර්ණය පාවිච්චි කරනකොට තරුෂි කාලය කියන්නේ ඒ කියන්නේ කාලයක් කියන්න බෑ මෙන්න මෙච්චර කල් කියලා රෝගියාට රෝගය වැළඳිච්ච කාලය අනුව එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. පොදුවේ සමස්තය අපිට කියන්න බෑ මාස 3ද මාස 2ද අවුරුද්දද කියලා. සමස්තයට අපි කාලයක් කියන්නේ නමුත් කෙටි කාලයකින් රෝගය වැළඳිච්ච කෙනෙකුට නම් ඉතාමත් කෙටි කාලයක් තුළ මේක සම්පූර්ණ ඖෂධ නතර කරන්න පුළුවන්. කාලය වැඩි නම් ඒ කියන්නේ පැරණි කෙනෙකුට නම් අපිට ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් තරුෂි අපිට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. රාජපුර පංචබල දියවැඩියා චූර්ණය පාවිච්චි කරනකොට ඔබේ රෝගය සම්පූර්ණ සුව වෙනවා. ඒක ගත වෙන කාලය එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒත් එක්කම තමයි අතමෙක් කියනවා මේ දියවැඩියා චූර්ණය පාවිච්චි කරන අතරතුර වෙනත් රෝගවලට බෙහෙත් බොන එක නුසුදුසුයි කියලා. මේක ඇත්තද වෛද්‍යතුමනි? එහෙම වෙන්නේ නැහැ තරුෂි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ බහුතරයක් කොලෙස්ටරෝල් වලට හා ප්‍රෙෂර් වලට බෙහෙත් බොනවා. අපි රෝගියාට උපදෙස් දෙනකොට අපි කියන්නේ කොලෙස්ටරෝල් වලට සහ ප්‍රෙෂර් වලට ඔබ බෙහෙත් පාවිච්චි කරන්න. ඔබ පාවිච්චි කරන වෙනත් ඖෂධයක පාවිච්චි කරන්න. හැබැයි දියවැඩියාවට පාවිච්චි කරන ඖෂධ වර්ග අපි ඔබ වෙනත් වෛද්‍ය ක්‍රමයක ඖෂධ වර්ග පාවිච්චි කරනවා නම් ඒවා ක්‍රමානුකූලව අඩු කරලා අපේ ඖෂධ වර්ග වලට අපි ශරීරය හුරු කරනවා. ඒකට ගත වෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඔබ දියවැඩියා රෝගය සඳහා රාජපුර පංචබල දියවැඩියා චූර්ණය පාවිච්චි කරනකොට ඔබට කොලෙස්ටරෝල් වලට හෝ ප්‍රෙෂර් වලට හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර කරන ඖෂධ ගැනීමේ කිසිදු අබාධාවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වෙළඳ පොලේ දැනට දියවැඩියාව රෝගය සම්බන්ධයෙන් විවිධ ඖෂධ තියෙනවා. ඒ ඖෂධ අතරින් මෙන්න මේක තමයි මේ රාජපුර පංචබල දියවැඩියා චූර්ණය කියලා අපි වෙනම ඒක හඳුනගන්නේ කොහොමද? තරුෂි අපි අනිත් ඖෂධ වර්ගයන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශීය ඖෂධවල රාජපුර සන්නාමයේ යටතේ රාජපුර ලෝගුව තියෙන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය කියලා නමින් ඉල්ලගත්තොත් ඔබට වෙනත් ව්‍යාජ ඖෂධ වර්ග වලට කලවම් වෙන්නේ නැහැ. ඒකට අපි ඉල්ලනකොට නිකම්ම නිකන් දියවැඩියා චූර්ණයක් කියන්නේ නැතුව රාජපුර පංචබල දියවැඩියා චූර්ණය කියලා ඉල්ලුවොත් ඔබට කොළ පාටට හුරු පැකට් එකක් ලැබෙනවා. ඔබට ඒක තිරේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ දියවැඩියා චූර්ණය ගැන විශේෂයෙන්ම රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ගැන ඔබට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබුණාය කියලා අපි සිතනවා. ඉතින් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපගෙන් අහන්න පුළුවන්. අපි ඊට නියම විසඳුම ලබා දීමට සූදානම්. ඉතින් මෙවැනි කතා බහකින් අපි නැවතත් දවසක හමු වෙමු. ආයුබෝවන්.
දියවැඩියාව කියලා කියන්නේ අද සමාජයේ බහුල වශයෙන් පවතින මිනිස් ජීවිත අඩපණ කරන ප්‍රධානතම රෝගයක්. මෙය බෝ නොවන රෝග අතර ප්‍රධානතම රෝගයක්. ඒ විතරක් නෙවෙයි. තවත් රෝග විශාල සංඛ්‍යාවකට හේතු වන්නේ මේ දියවැඩියා රෝගයමයි. දියවැඩියාව කියලා කියන්නේ තනිකරම රෝග තවාන. ඒ නිසා අපි දියවැඩියා රෝගය සඳහා නිසි ප්‍රතිකාරයක් නොගත්තොත් ජීවිතය අහිමි වෙනවා පමණක් නෙවෙයි. ජීවිත කාලයම දුක් විඳින්නත් සිදු වෙනවා. දියවැඩියා රෝගය නිසා ශරීරයේ කෙට්ටුවීම, ඇස් පෙනීම අඩුවීම, වකුගඩු දුර්වල වීම, ලිංගික අප්‍රාණිකත්වය, පාද හිරිවැටීම සහ තවත් විශාල රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන්. මෙම දියවැඩියා රෝගයට හේතු වන්නේ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීම අඩපණ වීම හෝ ක්‍රියා විරහිත වීමයි. නමුත් මේ සඳහා වෙනත් වෛද්‍ය ක්‍රම තුල අග්න්‍යාසය නැවත ක්‍රියාත්මක කිරීමට කිසිදු ඖෂධයක් මෙතෙක් සොයාගෙන නැහැ. එහෙත් රාජපුර වෙදමැදුරේ නිෂ්පාදනය කරනු ලබන රාජපුර වෙද පරම්පරාවට අයත් වට්ටෝරුවකින් නිපදවනු ලබන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය දුර්වල වූ අග්න්‍යාසය නැවත ක්‍රියාත්මක කිරීමට සමත් වෙනවා. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයගේ රාජපුර පංචබල දියවැඩියා චූර්ණය නියමිත මාත්‍රාවෙන් නියමිත පරිදි පාවිච්චි කළොත් මුලින් රෝගය හොඳින් පාලනය වන අතර කාලයක් පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන් රෝගය සුව කරන බවට අපි සහතික කරනවා. රාජපුර පංචබල දියවැඩියා චූර්ණය නිවැරදිව පාවිච්චි කරන ආකාරය. රාජපුර පංචබල දියවැඩියා චූර්ණයෙන් මේ සැහැඳි එකක් උණු වතුර කෝප්පයකට තබා විනාඩි 10ත් 15ත් අතර තැම්බෙන්න තබා පෙරාගෙන දිනකට 3 වරක් පානය කරන්න. ඒ නිසා දැන් දියවැඩියා රෝගයට බය වෙන්න දෙයක් නැහැ. අදම රාජපුර පංචබල දියවැඩියා චූර්ණය නියමිත පරිදි පාවිච්චි කරන්න. දියවැඩියාව සුව කරන වටිනා පාරම්පරික බේත් වට්ටෝරුවකින් නිපද වූ ඉතා ඉක්මනින් සීනි මට්ටම අඩු කරන රාජපුර පංචබල දියවැඩියා චූර්ණය ජීවිතේ ප්‍රබෝධමත් කරවයි.